හායි ළමයි එන්න අපිත් එක්ක ස්මැෂ් හොරර් හවුස් එකක් අන්බොක්ස් කරන්න. මෙතන ඉන්නේ රොයින්ජසගේ යාළුවෝ දෙන්නෙක්. බ්‍රවුන් කලර් ටී-ෂර්ට් එකක් ඇඳන් ඉන්නේ නිමන්ත. ඇඩොක්ට් කෙනෙක්. ග්‍රේ කලර් ටී-ෂර්ට් එකක් ඇඳන් ඉන්නේ කුෂාන්. එයා ෆීඩ් මිල් මැනේජර් කෙනෙක්. මුලින්ම අපි මේක පැක් කරලා තිබ්බ කලේ අයින් කරගෙන හාරන්න තමයි මිනි පෙට්ටිය ලැස්ත වෙන්නේ. මේක මෙතන තමයි වෙන්නේ. අද මැටීරියල් මේකත් ගන්න ඕනේ. නේ? මේක අරගෙන මේක අරගෙන ඒකේ ආර කරන්න තියෙන්නේ නේ. එන්නේ එක්කින් ආවච්චර. අපි මේක අන්බොක්ස් කරන්න ආවේ ඩොමිනෝස් එකට. යාලා බ්ලේඩෝ කියන්න ඕනේ. අපි ඒක භාගයක් අන්බොක්ස් කරද්දී අපේ ඕඩර් එක ආව නිසා අපි ඒක නවත්තලා ඊට පස්සේ වාහනයට ගිහිල්ලා ඔහු වැඩේ පටන් ගත්තා. ආට් එකනේ දෙන්නේ. උගේ කන්ද බං උගේ උරස කියන්නේ. කිස උරස උතරේ කියන්නේ. ආටේ. ඊට පස්සේ අන්න ඔය වගේ පැකට් එකක් අපිට හම්බුණා. ඒකේ තමයි ඒ මොන්ස්ටර් එකේ ඉතුරු පාර්ට්ස් ටික තිබ්බේ. ඒ ගැම්ම ගන්න මේ තුනක් දාලා නෑ ගැම්ම ගන්න තියෙන්නේ. අර නංගි ගාව ස්ලයිම් ගාලෙන්ද නේ තියෙන්නේ. කාටුන් වල මෙහෙම එකක් නේද අර වැක් කරන්න අර උඩින් යකා එද්දි ගලරෙන් අර නහයෙන් එන්නේ ඉන්ෆෙක්ෂන් එකක් කොළ පාටට පෙන්නන්න ඕනේ හොස්පිටල් එකකට ගිහලා යකෝ අර පොත්තලත් නෑ යකෝ එහෙම ඒවා කොළ පාටට උනා අපි එහෙම වැරදිලා ඔකේ යන්නේ නේ මම කාව නහයෙන් කියලා යකෝ එළියම යකෝ අර කතා කරා මම හොස්පිටල් එකේ ඉන්න ලොකෝ එක කතා කරා මොනවද ඒ කියලා එනවර කල්ජක් කරන්න නේකෝ අර මේ ජාති සෙල්ලම්බඩ ඔක්කොම අරගෙන අරන් ගිහලා එක එක ටවුන් වල උන්ට යන්න කියනවා එක එක හොස්පිටල් අට ප්ලෑන් අඩෝ නිවුස් වලට යයි අමුතු රෝගයක් තියෙනවා පරිස්සමෙන් ඉන්න කියලා සුපිරිම් ප්‍රෑන්ක් එකක් වෛද්‍ය ප්‍රෑන්ක් එකක් ඇහුණනේ මෙයාලා කතා වෙන දේවල් බලන්න. කොහොමයි දැන් මෙයාලා හරිම සීරියස් පිට මොන්ස්ටර්ව සෙට් කරන ගමන් තමයි ඉන්නේ. හරි ඔන්න වැඩ ඉවරයි. කමෙන්ට් එකක් දාගෙන යන්න ළමයි. බයි.